මාය මගේ මාරය උස්සන්න එපා ගහනවා දත් ටික බඩට යන්න මතක තියාගනින් මම කවදාක ගෑනුන්ට අතක් උස්සලා නැහැ කවදාක ගහන්නේ නැහැ හැබැයි මේ අතින් පාරක් කෑවොත් මැරෙන්න ගහන්නේ මට වැරදි වැඩක් කරා නම් ඇත්ත කියපන් දැන් මම අතෝගේ බාත්රූම් එකට මේක තිබුණේ නැහැ දැන් උන මම වැඩට ගිහිල්ලා එනකොට බාත්රූම් එකේ කොණ්ඩම් මැද තියෙනවා ප්‍රශ්නයක් නේ Hi guys කොහොමද ඔයාලට මං හිතන ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න මුලින්ම ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා හිමරුවන් හිමා YouTube channel එකට. ඉතින් අද ඔන්න මම අයියට prank එකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. එයා කවදාවත් හිතන්නේ නැති විදිහේ prank එකක් තමයි මං අද එයාට දෙන්න යන්නේ. ඉතින් මම prank එක ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්. අද සෙනසුරාදා දවසක් අයියා සාමාන්‍යයෙන් සෙනසුරාදා දවස් වලට වැඩ කරන්නේ නැහැ. මේ හැබැයි එයා අද වැඩ. අද එයා වැඩට ගියේ හින්දා මම හිතුවා අද මම තනියමනේ ගෙදර ඉන්නේ. ඒ නිසා එයාට පොඩි prank එකක් දෙන්න ඕනි කියලා. මං හිතුවා එයාට දෙන්න ඕනි කියලා කොන්ඩම් prank එකක්. කොන්ඩම් prank එක ගැන අත්‍තරම විස්තර කරොත් මම ෆාමසි එකෙන් කොන්ඩම් පැකට් එකක් අරගෙන ආවා. මම දැන් ඒක යූස් කරපු කොන්ඩම් එකක් විදියට හදනවා. හදලා මම ඒක ඩස්බින් එකට දානවා. ඉතින් මම බලනවා එයා ඩස්බින් එකේ තියෙන කොන්ඩම් එක දැක්කට පස්සේ මොන විදිහටද මට රියැක්ට් කරන්න කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඉතින් අද මම අයියට කරන්නේ මේ prank එක තමයි. මම හිතනවා මගේ මේ prank එක ගොඩක් දුරට success වෙයි කියලා. මොකද හේතුව අයියා මං ගැන සාමාන්‍යයෙන් එහෙම වැරදි විදිහට හිතන කෙනෙක් නෙවෙයි. එයා සාමාන්‍යයෙන් මාව අවිශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මට අද බලන්න ඕනේ එයා මං ගැන කොච්චර දුරට විශ්වාස කරනවද සහ එයා මගේ prank එකට මොන විදිහටද react කරන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද එයා මගේ prank එකට react කරන්න කියලා. ඊට කලින් මම ගෙනාපු කොන්ඩම් එක මම හදන්න ඕනේ. මම දන්නේ කොහොමද හදන්න කියලා මට තාම අයිඩියා එකක් නැහැ. හැබැයි මම හිතනවා මොන හරි ක්‍රීම් ටිකක් හරි මොන හරි දාලා ඒක පොඩ්ඩක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි යන් ඒක ඉස්සර වෙලා හදාගෙන ඉන්න. ඉතින් ඔන්න මම මගේ වැඩේට අවශ්‍ය වෙන විදිහට මේක ගත්තා. ඉතින් මම දැන් මේ පැකට් එක ඕපන් කරලා මේකට මොන හරි දාලා මම මේක හදාගෙන එන්නම්. මම දැන් ඒක හදාගත්තා. මම හිතනවා ඒක හරියට ආවා කියලා. මම ඇත්තට මේක මේ විදිහට තමයි හදාගත්තේ. ඉතින් අපි බලමු මම දැන් මේක ඩස්බින් එකට දානවා. අපි බලමු අයියා කොහොමද මේක දැන් සාමාන්‍යයෙන් එයාගේ ඉස්සලාම කරන්නේ මුලින්ම ගෙදර ආවහම මගෙත් එක්ක මං ඉන්න තැනට ඇවිල්ලා කතා කරලා ඊට පස්සේ එයා යන්නේ කෙලින්ම වොෂ්රූම් එකට. ඉතින් වොෂ්රූම් එකට ගියාට පස්සේ එයා ඩස්බින් එක අනිවාර්යෙන්ම අරිනවා මම දන්නවා. ඉතින් ඩස්බින් එක ඇරියට පස්සේ මේක මුලින්ම පේන විදිහට තමයි මම මේක දාලා තියන්නේ. මම දැන් කැමරා එක හයිඩ් කරනවා. අයියට පේන්නේ නැති වෙන්න කොහෙන් හරි හංගනවා මම කැමරා එක. ඉතින් අපි බලමු එයා කොහොමද මේකට මගේ මේ prank එකට react කරන්න කියලා. මට හරියම මං හරි කැමතියි ඒකට එයා react කරන විදිය බලන්න. ඉතින් අපි හැමෝම එකතු වෙලා අයියා කොහොමද මගේ prank එකට react කරන්න කියලා බලමු. හරි ඔන්න මම දැන් කැමරා එක hide කරලා තියෙන්නේ. තව ටිකකින් එයා ගෙදර එනවා. අපි බලමු ගෙදර ආවට පස්සේ එයා කොහොමද මේක දැක්කට පස්සේ react කරන්න කියලා බලමු. ඔහොම මේ වීඩියෝ එක අපිත් එක්ක බලමු පිස්සරට මොකද වෙන්නේ කියලා. 2 hours later. Hai. Apa sih ini? Kalau mau gimana dapat deh? Apa yang ada ada? Nah, ada kan hai. Nah, deh. Deh, ada. Kau yang gambar mana? Gambar. Ada sekarang kan udah pada bising. Ada itu ada dia tadi indah. Mang ini pada pilih ini dia. Wah. Oh itu ada itu pada indah mang ini pada pilih ini dia. Mau beli kan? Aman, baik. Apa kan mang Red Bull bonne? Dibahaya kok. Di bahaya Red Bull body bahaya apa kan? Udah ada deh, Pak. Mang dia ni kamu. Boleh enggak? Ah, boleh nih. Ya boleh ada itu mang anak kata ni. Tinggal ada nih. Kamu ada apa orang? Ada ini. Iya sih lagi. Hatrak kita ada ke mana mereka pengen ini. Nih kita pakai yang ini. Mana lagi lah? Lihat apa lagi? Memang ada tena ni ada boleh. Maru buat yang ni. Memang dah ada ni. Yang ni macam ni. Macam apa? Macam ada. Yang ni. Macam dah ni ni. Macam ada mana belum? Boleh cerita pada kian. Eh dah mampu kan? Dah mampu kan gering kan? Kita mampu mencari lagi ni. Mana tadi kan mang ini. Tadi kan mang. Yang sudah.
තාත් කරගෙන එන්න. A few moments later. හිමායා ඇයි මොකද්ද මේ ඩස්බින් එකේ තියෙන්නේ? හා? මොකක්ද දැන් මේ මොකද්ද මේ ඩස්බින් එකේ තියෙන්නේ එතකොට? ඉතින් මොකක්ද ඉතින් මේ කොන්ඩම් එකක් නේ. ඉතින් ඉතින් දැන් මේ ගෙදර දැන් එතකොට මට කියපන් මේ ගෙදර දැන් පිරිමියා මමනේ දැන් මම පාවිච්චි කරන්නේ නැතුව කොන්ඩම් එකක් කවුද මේ ගෙදර කොන්ඩම් පාවිච්චි කරන්නේ? මන් දන්නේ තමුසේ දන්නේ නැති වෙන්න විදියක් නැහැ නේ ඔයි. මම දැන් මම වැඩට ගිහිල්ලා මේ බලපන් හොඳට. මම වැඩට ගිහිල්ලා මම ගෙදර එනකොට අපේ ගෙදර බාත් รู ම් එකේ ඩස්බින් එකේ මම ටිෂු එක දාන්න යනකොට කොන්ඩම් එකක් තියෙනවා. ඉතින් මම දන්නේ ඉතින් මම මට ඇත්ත කියන්න. මානසි දාන්න එපා. ඇත්ත තමයි මම දන්නේ නැහැ සුදු මට බොරු කියන්න එපා. මගේ යකා උස්සන්න එපා හොඳේ. මොකද ඔයා කෑ ගහන්නේ මොනවට හිමායා මගේ මාරය උස්සන්න එපා. ගහනවා දත් ටික බඩට යන්න. මට ගහනවා දෙනවා. ඔව් ගහනවා. මට ඇත්ත කියපන් වහාම. මොකද්ද මේ? කොහෙන්ද මේ? කාගේද? ඉතින් ඔය කොණ්ඩම් එක කාගේද යකෝ මං අහන්නේ කාගේද කියලා. කාගෙද කියන්නේ මම දන්නේ යකෝ මම ගෙදරත් නැතුව ඩස්බින් එකට කොහොමද එන්නේ මේවා? මම දන්නේ ඉතින් ඔයා දාන්නේ නේ මේක පාවිච්චි කරන්න ඔබ හිතුවද මම මේක දාගෙන තනියෙන් ආතල් ගන්නවා කියලා ඕකේ ඇතුලේ? මන් දන්නේ නෑනේ හිමායා අවසාන වතාවට මේ අහන්න. මම තමුන්ගෙන් අවසාන වතාවට අහන්නේ කරුණා කළ මට කියපන් මේක කායිද කියලා. මන් දන්නේ නෑ ඉතින් මන් දන්නේ මොකද ආවේ? මොකෙන්ද දන්නේ වාට පිස්සුද හැබැයි තෝ උඹ හිටපන් දෙකට ඉරනවා යකෝ. ඉතින් දැන් ඔයා හිතනද මම මේ මුකෙක් නෑ. කරලා නැති වෙලාවට එහෙම ගෙන ගන්නවා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මේ මම දන් මෙහෙම එකක් තියෙනකොට මට හිතන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඔයා හිතන්නේ නැත්නම් ඔයා මාව සැක කරන්නේ නැත්නම් එහෙම සැක කරන්න ඕනේ නෑනේ මේක නිකන් පාවිච්චි කරපු නැති පාටක් නේ ඒකදී. පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ කොහොමද එතකොට තමස දන්නවා මේක පාවිච්චි කරලා කියලා. එහෙනම් මන් දන්නේ මන් දන්නේ නෑනේ බොරුවට නිකන් මගෙත් එක්ක නිකන් රණ්ඩු වෙන්න එපා දැන් එතකොට ඔයා කියන්නේ මේකද ඔයා දන්නේ? මන් දන්නේ නැහැ ඉතින් මම දන්නේ නැහැ දුදු දැන් ඔයා පරණ එකක් කියන්නදී ඔය පරණ එකක් යකෝ මෙච්චර දවසක් බාත් รู ම් එකේ තියනවද? මම දන්නේ නැහැ ඉතින් ඔය ජරා ඔය ඩස්බින් එකේ තමස දන්නේ නැතුව කොහොමද බාත් รู ම් එකට දැන් මම අද උදේ හිමායා මම අද උදේ බාත් รู ම් එකට මේක තිබුණේ නැහැ. දැන් ඒකට මම වැඩට ගිහිල්ලා එනකොට බාත් รู ම් එකේ කොණ්ඩම් එකක් තියෙනවා. ප්‍රශ්නයක් නේ මට. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නෑනේ ඔයාලට මාව විශ්වාස වෙනවා ස්වාස කතා වැඩක් නැහැ. මට ඇත්ත කියපිය මේක කොහෙන්ද ආවේ කියලා. මම දන්නේ නැහැ මොකක්ද ඉතින් මම දන්නවද කොණ්ඩම් එක කොහොමද ආවේ කියලා බාත් รู ම් එකට මම උදේ මම ටික දවල් වෙනකන් නිදි ගත්තා ඔයා ඉතින් අද ගෙදර නැති හින්දා එතකොට දැන් තමස කියන්නේ කවුරු හරි මේ වෙන එකෙක් ඇවිල්ලා තමස කාමරේ නිදාගෙන ඉඳිද්දි ඌ ඇවිල්ලා කොණ්ඩම් එක ඩස්බින් එකට දාලා ගියා. නෑ නෑ ඉතින් පරණ එකක් වෙන්නදී ඔයාගේ දැන් එතකොට කොහෙන්ද මේක? තමට කියන්නේ නැද්ද කොහෙන්ද මම කියලා? දන්නේ දැන් ඔයාලට මාව විශ්වාස නැති කියන්නේ නෑ මට ඔයාව විශ්වාසයි. හැබැයි උඹ හොඳට මතක තියාගනින් මගේ විශ්වාසය කඩ කරොත් එකපාරක් හරි මොනෑම් හෝ විදියකින් මට ඒ ගෑණිව ආයෙ රත්තරන් එක දුන්නත් එපා කියලා දන්නවනේ මට. මම ගැන දන්නවනේ. මං කවුද කියන දන්නවනේ. මගේ විශ්වාසය කඩ කරොත් ඒකි රත්තරන් වලින් හැදුවත් කෝටිපතිනියක් වුණත් කොච්චර හොඳ වුණත් මට වැඩක් නැහැ. මං හොටු වගේ අයින් කරනවා. ඒ දැන් මං ඔයා මාව හොටු වගේ අල්ලගෙන මේ කොලවත් තියෙන කොණ්ඩම් එක තමුන් මේකට සම්බන්ධයි නම් මේකේ වැරදිකාරය නම් මං අනිවාර්යෙන් තමුන්ව ඩිවෝස් කරනවා. මොකද මම නැති වෙලා වෙන මිනිහෙක් එක්ක මේ කොණ්ඩම් එකක් පාවිච්චි කරන තැනට වැඩක් සිද්ධ වෙලා නම් මේකේ ඇතුලේ දැන් ඔයා හිතනවද මම අපි ඔබේ අම්මට කෝල් එකක් ගන්නවා දැන් මම නෑ මේක පස්සේ ඉක්මනට අම්මියට කෝල් අරගෙන මොනා කරන්නද මම කියනවා මම නැති වෙලාවේ මෙන්න මේම සිද්ධියක් මට කියන්න සිද්ධ වෙනවා. මොකද කියන්න කෝල් එක ගන්න අම්මියට ස්පීකර් දාගෙන මමත් කතා කරනවා ඉන්සට බැරි වෙලාවක් නැහැ. අනිවාර්යෙන් ගන්නවා. ගන්න මට මොකද මම දන්නේ නැහැ නැති වෙන්නේ කියන්නේ මම දන්නේ නැහැ ඉතින් මම දන්නේ නැත්නම් දන්නේ නැහැ පරණ පාවිච්චි කරපු එකක් යන්නේ ඉතින් පරණ අම්මි ආන්සර් කරන්නේ නැහැ. එයා වැඩද කොහෙද? දැන් පරණ පාවිච්චි කරපු එකක් ඔච්චර ඩස්බින් එකේ උඩට එන්නේ කොහොමද? මන් දන්නේ නැහැ ඉතින් ඔයා කවුද ඔයා පාවිච්චි කරලා
දාලාද කියලා. මම නැති වෙලාවේ. අම්මරකෝ මම පාවිච්චි කළා දාලා ගිහිල්ලා ඉතින් කවුද? මම මේ වැඩට ගිහිල්ලා එනකොට කාමරේ මම යකෝ මේ හොඳට උදේ බොක දාලා ඉවරලා ලැට් එකට මේ පුක පිහ දාලා කොලේ දාලා යනවා මම පොට්ට වෙලා ඕකේ කොණ්ඩම් එකක් තියෙනවා පේන්නේ මම පොට්ට වෙලා මම දන්නේ නැහැ ඉතින් සුදු මම දන්නේ මතක තියාගනින් මම කවදාකවත් ගෑනුන්ට අතක් උස්සලා නැහැ කවදාකවත් ගහන්නේ නැහැ හැබැයි මේ අතින් පාරක් කෑවොත් මැරෙන්න ගහන්නේ මට වැරදි වැඩක් කරා නම් ඇත්ත කියපන් දැම්මම එහෙම දෙයක් සිද්ධ වුණා නම් කියපන් මට අයින් වෙන්න ඕන මට තවදුරටත් සම්බන්ධකම් පවත්වන්න බෑ මට හොඳේ මොකද මම ඔයා හිතනවද මම එහෙම දෙයක් කරේ කියලා? මං සාමාන්‍යයෙන් එහෙම කරන මිනිස්සෙක්ද? ඔයා කරන මිනිස්සෙක් නෙවෙයි මම ඒක තමයි අහන්නේ කොහෙන්ද මේක කියලා ඉතින් මං දන්නේ නැහැ සුදු. මං දන්නේ ඉතින් ඔහොම ඔරම බලන් ඉන්න එපා. දන්නේව නැහැ මං දන්නේ ඉතින්. හොඳට මතක තියාගන්න. තමුන්ට එකක් කරන්න පුළුවන් නම් මම 10ක් කරලා ඉතින් දෙන්නම්. මම එහෙම එකක් කරලා නැහැනේ. ඔයා මොකටද ඉතින් 10ක් කරන්නේ? මම කවුද කියලා මතක කරන්න එපා. මම දන්නවා තමයි කියලා. බලමු දැන් තමුසේ දන්නේ නැහැ මේක කායිද කියලා. මං දන්නේ හරි නැහැ හරි ඉතින්. මම පල්ලා දිවුරපන්. මම පල්ලයි මට තමුසේ ඇත්තටම ආදරේ නම් මේ ගැන ඇත්ත විස්තරේ මට දැන් කියනවා. තමුසේ මට ඇත්තටම ආදරේ නම් මං දන්නේ නැහැ. මං ඇත්තටම මේ පාවිච්චි කරේ නැහැ. එහෙම එකක් මම දන්නේ නැහැ. ඇත්ත විස්තරේ කියපන්. ඉතින් ඇත්ත තමයි කිව්වේ දන්නේ නැහැ මම. දිවුරපන් මම පල්ලයි කියලා. මම දිවුරන්නද වෙන මිනිස්සෙක්ගේ නිදි ගත්තේ නැහැ කියලාද? අරකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒක මගේ නෙමෙයි මට ඉතින් ඔව්, එහෙම බත්- ගන්න. තමුසේ මේ වගේ එකක් නැහැ කියලා මම දන්නවා. ඒ වගේ එකක් තමුසේ පාවිච්චි කරන්න බෑ කියලා මම දන්නවා. ආ වෙලාවේ මේ වගේ වෙලාවේ මම වැඩ ගිහිල්ලා පැය දෙක තුනෙන් එනකොට ගෙදර තියෙන ඩස්බින් එකේ කොණ්ඩම් එකක්. කාගේද? කියපන් මම තව එක වතාවක් යහන්නේ. එක වතාවක් යහන්නේ. මං දන්නේ නැහැ සුදු. දන්නේ මං දන්නේ නැහැ. දන්නේ. දැන් මේක ප්‍රෑන්ක් එකක්ද? නෑ නෑ. තමුසේ ඇයි hina වෙන්නේ? මං ඇයි hina? මට මේක ලෝයෙත් මොකක් හරි දෙන්න කොට මැරෙන්න. එපා දැන් කොහෙන්ද? ගත්ත කියලා පවසි. පමසින් ගත්තා. දැන් කැමරාව උඩ තියෙන්නේ? කැමරා තියන හංගල කැමරා පෙන්වන්න ඕනේ නෑනේ. ඕකේ ගායිස් අද මගේ ප්‍රෑන්ක් එක මම හිතනවා ගොඩක් දුරට සාර්ථක වුණා කියලා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඔයාලා සතුටුද කියන්නේ? මගේ ප්‍රෑන්ක් එක ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? මම නම් ප්‍රෑන්ක් ඔයා ප්‍රෑන්ක් වුණානේ. ඔයා ප්‍රෑන්ක් වුණා නෑ කියන්නේ ඔයා ප්‍රෑන්ක් වුණා. නෑ නෑ ප්‍රෑන්ක් උනේ නෑ. ප්‍රෑන්ක්. සාමාන්‍යයෙන් ඉතින් මම වැඩට ගිහිල්ලා මේ ගෙදර එනකොට ගෙදර බාත්රූම් එකේ කොණ්ඩම් එකක් තියෙනකොට මේ පොඩි එකක් එනවනේ. ඒක ඕන එකෙක්ට වෙන දෙයක්. ඉතින් ඒ වගේ හැඟීමක් ගෙවලේ මට ආවේ ප්‍රෑන්ක්. හරි ඒක තමයි කියන්නේ ප්‍රෑන්ක් වෙනවා කියලා. ඒක නේද? ඔව් ඒක තමයි කියන්නේ ප්‍රෑන්ක් වෙනවා. ආනන්ද. හරි හරි. හරි. ඔයා ප්‍රෑන්ක් වුණාද අද? හරි ඔව් මම ප්‍රෑන්ක් වුණා කියලා පිළිගන්නවා. හරි මගේ ප්‍රෑන්ක් එක අද සක්සස් වෙයි කියන්නේ. හරිනේ? හරි. එහෙනම් guys අද මගේ ප්‍රෑන්ක් එක සක්සස් වුණා. මට හරි සතුටුයි. ඒක තමයි මෙයාගේ රියැක්ට් එක මගේ ප්‍රෑන්ක් එකට. හරි බලමුකෝ මොනවාද මේ රිටර්න් එක එන්නේ එකට දෙක බැගින්. අපි බලමු ඊළඟ ප්‍රෑන්ක් එකට මෙයා ඉස්සර වෙයිද මං ඉස්සර වෙයිද කියලා. හරි. දෙනවා දොම්බෙන් යන්න ඔන්න ඔයාලා ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ YouTube channel එක දෙන්නේ කෙලින්ම ඊළඟ shot එකේ හිමාට ඇඩ්‍රස් නැති ඉතින් බලමු මොකද්ද මම මගේ ඉතින් දිනවා plan එකක් දෙනවා prank එකක් ගේ අපි බලමු හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් අපේ videos වලට අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා තව ඒචර තමයි ආදරේ යාළුවෝ ඉතින් අපිට කමෙන්ට්ස් කරන ලයික් කරන අපිට මෙසේජ් කරලා අපි ගැන විස්තර හොයලා බලන යාළුවෝ ගොඩක් ඉන්නවා ඉතින් එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉතින් අපේ හිමරු and හිමා YouTube channel එක subscribe කරන්න TikTok තියෙනවා ඉතින් ඒවා follow කරලා තියාගන්න ලස්සන වැඩ bell ගොඩක් icon එක ඉස්සරහට click දෙන්නම් කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන්ම එහෙනම් අපි බලමු ඊළඟ prank එක video එක දෙන්නේ කෙලිම මෙයාට අපි බලමු දෙනවා කෙලිම හරි එහෙනම් ජය වේවා හැමෝටම හැමෝම මුසර්ණයි පරිස්සමින් ඉන්න Just bye bye. මුසර්ණයි just bye.